Welcome to Menu and Yenu Island Days. ඉතින් guys අපේ යනු නිදාගෙන ඉන්නේ. මම නැගිටලා නැහැ. දැන් වෙලා උදේ 5යි. සන්සෙට් එක බලන්නම් කියලා නිදාගත්තේ. අනනෙලි. සන්සෙට් එක බලනවා කියලා නැගිටිනවා කිව්වා. අන්න තමයි නැගිට්ටදී. මෙයානම් weight loss කරගන්නේ. weight loss කියන්නේ බඩ loss කරගන්නේ. මම නම් පොඩ්ඩක් අනේ bathroom එකේ ඉන්න කෑ ගන්නවා. හරි. මම දැන් ලෑස්ති වෙලා යන්නේ මේ ඉස්සරහම ආවයන් කරක් වෙලා ගියෝ තාම වොෂ්රූම් එකේ. එයා මේ අපි බ්‍රෙක්ෆාස්ට් වලින් චුට්ටක් හොමෙල් වගේ යන්න තමයි හදන්නේ. ඉස්සරහ මගේ ස්කින් කෙයාර් එක කරනවා. හරි. දැන් මම මේව ගාලා ඉවරයි. මම අඳින්න කලින් මම අයිලයිනර් ලිප්ස්ටික්ස් එක ගාලා ඉන්නවා. එනවා නේද? කොල්ලෙක් ඉඳිද්දි අර වෙනද? ඔයා ගානින්න මම කරනවා. මොකද ගලාගෙන යනවා කියන්නේ අලවදින හයි නබදින कॉल करला ट्रेनिंग कर आई विल करना Bagusan අපි එළියට යනවා ඒ හින්දා මේ මම බුක්ස් එක දාගෙන මම යන්නේ මේ බ්‍රෙක්ෆාස්ට් කරන්න හරි යට දැන් එන්නේ Udah kandai ya ini malas ternyata ini breakfast juga jam sama nih breakfast juga kan ya usul ini dah ini apa breakfast kamu super breakfast tadi දැන් කොහෙද ආවිල්ලා මම ආවිල්ලා ඉන්නේ බෙරගල විලා රොසරියා ආයි කියන්න අපි තමයි ෆස්ට් ගෙස්ට් ලා මෙතන කාපු ඉතින් බලන්න හරිම ලස්සන රස පාට බ්‍රෙක්ෆාස්ට් එකක් අපිට හදලා තියෙනවා අපිට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පරක් වුණා අපි වීඩියෝ ෆොටෝස් එකක් හිටියයි තරම් ලස්සනයි ඔව් කියන්න ඕනේ දැන් අපි මේක ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මේ අපි පොඩ්කාස්ට් එකේ මෙතන එලා තාම ඔව් එනකන් දැන් ඒක ලක්ෂරි විලා එකක් මේ මොනවාද අපිට හරි ප්‍රවුඩ් අපි ෆස්ට් ගෙස්ට් ලා වෙච්ච එක කැවිලා ළඟදී ඕපන් කරලා තියෙන්නේ ඉතින් දැන් යන හොරෙන් ගිරිනවා මම දැන් බඩගිනි අපි කන්න යන්නේ ඔව් අපි කමු අපි දැන් යමු let's go eat
හෝටල් එක බලන්න. හරිම සීතලයි. අපි ආව රූෆ්ටොප්. ලස්සන හෝටල් එකේ තියෙන ලස්සනම view ටික පෙන්වන්න තමයි ආවේ. අපි ආවේ රූෆ්ටොප් එකට. අපි ආවේ රූෆ්ටොප් එකට. අපි පෙන්වන්නම් ඔයාලට මේකේ තියෙන ලස්සන views ටික. හරිම හුළඟයි. හුළඟ නම් මාරම සැරයි. මාරම සැරයි. මං ජර්සි එක දාගෙන ආපු හින්දා පරිච්ච සීතල නැහැ. මම දැන් තව ටික වෙලාවකින් මාව ගහගෙන යනවා. අපේ බබා කැම්කෝඩ් එකෙන් වීඩියෝ කරනකම් මම ඔයාලට GoPro එකෙන් පෙන්නන්නම් අවුට්ඩෝර් ලොකේෂන් එක. ලස්සනයි. අම්මෝ. මම හිතන්නේ මාරම මේ සීතලයි පොඩි පොදේකුත් යනවා. ඉන්න මම හිතන්නේ GoPro එකේ මේ වතුර වැටුණා. දැන් ඔයාලට පෙන්නන්නම් මේ හෝටල් එකේ තියෙන ලස්සනම ලොකේෂන් ටික. ඔන්න බලා ගන්න. මාරම ලස්සනයි. මාව නම් හොඳට ගහගෙන යනවා. මේ අනතන ලොකු කන්දක් තියෙනවා. අර ටිකේ ඔක්කොම මේ ගාඩ්ස් තියෙන්නේ. මාර ලස්සනයි. ඉතින් මේ මාරම ලස්සනයි මේ මම ෆස්ට් ටයිම් මේ පැත්තට ආවේ. මේ හරිම ලස්සන view එකක් තියෙන්නේ. මේ තනිකර රෝසස් තියෙනවා. අපි පල්ලෙහාට එක්කන් යන්නම් ඔයාලව. තනිකර රෝසස් සාමාන්‍ය කෙල්ලෝ කැමති රෝසස් වලටනේ. ඉතින් ඔයාලට රෝසස් අල්ලගෙන මම ඇතුළට මාව උලඟ යනවා. අයියා නෑ. මනස යන්නේ බස්සන්. මට දෙන්නත් දිගේ ඉන්න කැමරාවක් තියෙනවා. අතන කැමරා මුල්ලි තියලා යන්නත් බෑ. මට බයිනවා දැන්. ඉතින් මාව හුළඟ ගියා. දැන් චුට්ටක් හුළඟ අඩු කරා. මම තව පොඩ්ඩක් මෙතනින් එහා පැත්තට වැටෙනවා. ඔන්න ඔයාලට පෙන්නන්න. මාව හොරෙන් ගියා නම් ඔයා මොකද කරන්නේ? මොකද? හ්ම්. ගාගන්න බැරි තින් මම යනවා. නේ. බලන්නනේ කිව්ව කතාව. කේව ගියාට පස්සේ ඉතින් ආයෙ කොහෙද වෙන්නේ? ඉතින් වැටිලා ඇතිනේ කොහේ. පස්සේ කතා කරන්න. ඔයා හොයන්නේ. අපි පල්ලෙහාට එක යන්න. ගලවන්න එපා කොණ්ඩේ අවුලේ.
අපි ඔයාලම එක්කන් ගන්න මේ පල්ලෙහාට එක්කන් යන හුළඟ හරිම සරයි. නැරුණා. මේ හුළඟට මේක GoPro එකක් කරගෙනවා. හුළඟ හරිම සරයි. ඒ හින්දා මේකත් කරගෙනවා පල්ලෙහාට එක්ක යනවා. වැදුනාද? අයි අපිට බලන්නේ. අපිට බලන්න. ඉතින් මේ ඉන්නේ ලොබි ඒරියා එකේ මං ඔයාලව පල්ලෙහාට එක්කන් ආවේ මොකද පල්ලෙහා චුට්ටක් ඔයාලට වටපිටාව පෙන්නලා අපි යන්න හදන්නේ අමුතු ගමනක්. ඉතින් අපි දෙන්නගේ ලයිෆ් එකේ ෆස්ට් ටයිම් තමයි හයික් එකක් යන්න හදන්නේ. කිලෝමීටර් 10කට වැඩිය අපි පයින් එන්න සිද්ධ වෙන හයික් එකක් ගැන තමයි ඔයාලට ඊළඟ වීඩියෝ එකේ අපි අරන් එන්නේ. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට මම එන්න කරනවා. විකටම අපේ වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ගන්න. මම යනවා. ගාඩේ වන්න. ඔව් මෙතන ඉන්නවා. ප්‍රශ්න වඩින්න. අපිට අංචිලි පදින්න පුළුවන්. මේ ගාඩන් එකේ තනිකර රෝසස් තියෙන්නේ මේ. මේකනේ. අර මම කලින් කිව්වා වගේ මේ අපි යන්නේ හයික් එකක්. ඉතින් ඒ හයික් එක බහින්න කඳු උඩටම තමයි අපි මේ යන්නේ. ඉතින් ඊළඟ vlog එකේ තනි කරම අරන් එන්නේ අපේ මේ හයික් එක අපි කොහොමද කළේ කියලා. ඉතින් අපිව විකටම subscribe කරලා තියාගන්න. මෙනු ඇනු islanders අපේ වීඩියෝස් විකටම බලන්න. ඉතින් ඔයාලට ඕන අලුත් අත්දැකීම් අපිත් එක්ක share කරන්න අපිට comment එකක් දාන්න.